Hello guys, ඔන්න අද මම ගෙනාවේ get ready with me වීඩියෝ එකක්. මගේ classmate කෙනෙක්ගේ wedding එකකට යන්න තමයි මම මේ ready වෙන්නේ. දැන් මේ වෙලාවේ ඇත්තටම ගෙදර current එක ගියා. මම ඒත් වීඩියෝ එක කරනවා. voice එකත් ඇහෙන්නේ නැහැ නිසා මම ආයේ මේ වීඩියෝ එක edit කරලා voice එක දෙනවා. ඉතින් මොයිස්චරයිසර් මොන හොඳට ක්ලීන් කරලා මොයිස්චරයිසර් ඇප්ලයි කරලා දැන් මේ මම කරන්නේ ප්‍රයිමර් එක යූස් කරන එක. මේ විදිහට මම ප්‍රයිමර් එක ඉස්සෙල්ලාම කොහොමත් ඇප්ලයි කරනවා. යූස් කරන්නේ Fit Me brand එකේ. ඊළඟට සෙකන්ඩ් ස්ටෙප් එක විදිහට මම යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එක. ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් තමයි මම යූස් කරන්නේ. වියානා එකේ නම්බර් 19 කියන ෆවුන්ඩේෂන් එක තමයි මම යූස් කරන්නේ. ඒක මගේ ස්කින් එකට මැච් වෙනවා. මම දැන් මේ පෙන්වුවට ඔයාලට හරියටම ක්ලියර් නැහැ. නම්බර් 19 එක තමයි මම යූස් කරන්නේ. ඇත්තටම වියානා එකේ ප්‍රොඩක්ට්ස් වලට මම හරි ඇඩික්ට් වෙලා ඉන්නේ. මොකද මේ හරිම ෂෝක් ඒවා හරි හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක දැන් උදේ මම ගාගෙන ගියාට පස්සේ වෙඩින් එකට ගෙදර ආපහු වෙනකනුත් මගේ මේකප් එක ඒ විදිහටම තියෙනවා. කිසිම ඉෂුව එකක් නැහැ. ගිය විදිහටම ආපහු වෙනකොටත් ඒ මේකප් එක ෆුල් ඒ විදිහටම තියෙනවා ඉතින්. මේක waterproof ෆවුන්ඩේෂන් එකක් මං හිතන්නේ. කොහොම හරි මේක ඇත්තටම හොඳට හිටිනවා. දැන් මේ මම කරන්නේ ඉස්සෙල්ලාම ඩොට්ස් තියාගෙන ඊට පස්සේ බියුටි බ්ලෙන්ඩර් එකෙන් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මම දන්නේ නැහැ මම කරන මේ මෙතඩ්ස් හරිද කියලා. මොකද මම බියුටිෂියන් කෙනෙක් නෙවෙයිනේ. මම ඩේලි මේකප් කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එකක් කියන්නේ වෙඩින් එකක් වගේ ලොකු එහෙම ෆන්ක්ෂන් එකකට මේ හෙවි මේකප් එකක් කරොත් ඇරුණා මම මේක යූස් කරන්නේ නැති තරම්. ඉතින් අද චුට්ටක් මට හිතුණා මගේ ෆවුන්ඩේෂන් එකේ ප්‍රමාණය ක්වොන්ටිටි එක පොඩක් වැඩි වුණා කියලා. හැබැයි මේකප් එක කරගෙන යනකොට අන්තිම අවුට්ෆිට් එක බලපුවාම මං හිතනවා මගේ අවුට්කම් එක බලද්දි ඒ ෆවුන්ඩේෂන් ක්වොන්ටිටි එක ඇත්තටම ප්‍රමාණවත් කියලා වැඩි නැහැ කියලා. මං හිතුවා එක්සස් කියලා. ඒත් එහෙම නැහැ. දැන් මම මේ හොඳට ඇප්ලයි කරලා පොඩක් හෙයාර් ස්ටයිල් එක මම දාගෙන තියෙන්නේ කොණ්ඩේ. අර මෙසි හෙයාර් ස්ටයිල් එකක් තමයි මම දැම්මේ. ඒකත් මම තමයි දාගත්තේ. චුට්ටක් එකේ පින් අර ලූස් වෙලා තිබ්බ ටික මම ඒ ටයි කරනවා. මේ විදිහට මම ලික්විඩ් ෆවුන්ඩේෂන් එක හොඳට ඇප්ලයි කරගෙන ඊගාවට මං යන්නේ මගේ කම්පැක්ට් පවුඩර් එකෙන් ලික්විඩ් ෆවුන්ඩේෂන් එක පොඩක් හොඳට මොකක්ද ඒකට කියන්නේ වචන නම් මම දන්නේ නැහැ. කොහොම හරි කම්පැක්ට් පවුඩර් එක තමයි ඇප්ලයි කරන්නේ. ඒක නම්බර් 16. දැන් මේ මම බ්‍රෂ් එකෙන් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා කම්පැක්ට් පවුඩර් එක ඇප්ලයි කරන එක තමයි මේ තියෙන්නේ. හොඳට මේ කවර් කරගන්නවා. කම්පැක්ට් පවුඩර් එකත් ඇත්තටම හොඳයි. ඒක නම් වෝටර් රෙසිස්ටන්ට්. මොකද මේ දාඩිය එහෙම આવත් අපිට හොඳ ටිෂු එකකින් පිහලා අයින් කරන්න පුළුවන්. මේකප් එකට මුකුත්ම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හොඳට කම්පැක්ට් පවුඩර් එකකින් මම පවුඩර් කරගන්නවා මගේ මූණ. දැන් ඊට පස්සේ මම මගේ මූණ පවුඩර් කරගන්නවා. දැන් මේ තවත් පවුඩර් කරගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ කියලා බලමු. දැන් මම හදන්නේ මගේ ෆේස් එක කට් කරගන්න. ඒකට මම යූස් කරන්නේ මගේ වියානා ලිප්ස්ටික් එකම තමයි. මොකද මං ගාව ඒ කට් කරන්න ඕන කරන හැම මේකප් අයිටම් එකක්ම මං ගාව නැති හින්දා මේ විදිහට මගේ ෆේස් එකේ චුට්ටක් කට්ස් ඇඳගෙන මං ඊට පස්සේ ඒක චුට්ටක් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට මේ කට්ස් වලින් අපේ මූණ පොඩ ෂේප් එක අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ කට්ස් ෆේස් එකෙන් ෆේස් එකට වෙනස් වෙනවා. දැන් මම මේ ආයේ පෙන්සිල් එකකින් චුට්ටක් ඒක ෂේප් කරගන්නවා. මේ ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගෙන මේ මූණට හදා ගන්නවා ඕන විදිහට මට ඕන විදිහට. ඊට පස්සේ
මම මේ කරන්නේ මගේ අයිබ්‍රෝස් ටික කෝම් කරනවා. මගේ ඇත්තටම අයිබ්‍රෝස් හරිම තින්. ඒ වගේම හරිම ලා පාටට මේ තියෙන්නේ. තද මහත ඝනකම් අයිබ්‍රෝස් නෙමෙයි මට තියෙන්නේ. ඒ නිසා මම කොහොමත් ඩේලි මේ මගේ අයිබ්‍රෝස් ෂේප් කරන එක මම කොහොමත් කරනවා. දැන් මම මේ හදන්නේ ඩාර්ක් බ්‍රවුන් අයිබ්‍රෝ පෙන්සිල් එකකින් මගේ අයිබ්‍රෝස් ෂේප් කරගන්න එක. ටිකක් ඩාර්ක් කරගන්නවා. හැබැයි එහෙම කරයි කියලා මගේ ආටිෆිෂල් ලුක් එකක් එන්නේ නැහැ. මේ නැචරල් විදිහට තමයි මම අර ඕවර් මේ අයිබ්‍රෝස් අඳින්න යන්නේ නැහැ. ෂේප් එකේ බ්‍රෑන්ඩඩ් එකක් නෙමෙයි අයිබ්‍රෝ පෙන්සිල් එක. මේ මටත් ඒකේ නම මතක නැහැ. මේ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් ඇඳගෙන ඊට පස්සේ මම ආයෙ චුට්ටක් ඒක මේ එහාට මෙහාට කරලා අර කෝම් කරගන්නවා ඒ බ්‍රෂ් එකේ. හරි. ඊගාවට මං කරන්නේ මොකද්ද? අයි ෂැඩෝ පැලට් එකෙන් මගේ අයි ෂැඩෝ එක හදාගන්න එක මං හරිම ආස පාට් එකක්. මොකද මං හරිම ආසයි අයි ෂැඩෝස් මේ අයිලිඩ් එකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මං ඒක හරි ලස්සනට කරනවා කියලා මට හිතෙනවා. මොකද කියන්නේ සමහර අය දැක්කහමත් ඒක කියනවා. මුලින්ම මම කරන්නේ මෙන්න මේ ෂේඩ් එකේ කියන්නේ ලා පාට ෂේඩ් එකකින් මගේ අයිලිඩ් එක කවර් කරගෙන ඉන්නවා. දැන් මම මේ කරන්නේ ඒක මොකද දැන් ඔයාලගේ මේ ලොකු මිරර් එකට මට මූණ අලලා ඒක කරන්න බෑ. ඒ නිසා මම චූටි පොකට් මිරර් එකත් ඒක පාවිච්චි කරනවා. අයිලිඩ් එක මම මේ ලයිට් කලර් එකෙන් අයිලිඩ් එක ඉස්සරහම කවර් කරගන්නවා. මේ විදිහට මම අයිලිඩ් එක ෆුල් කවර් කරගන්නවා ඒ ලයිට් කලර් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ ඩාර්ක් බ්‍රවුන් එක අරගෙන මම ඒක ඇප්ලයි කරන්නේ මගේ අයි කෝන් එකට ඩාර්ක් බ්‍රවුන් කලර් එක. මං අද අඳින්නේ බ්ලූ සාරි එකක්. ඒ වුණාට මට සාරි එකේ කලර් එකම අයි ෂැඩෝස් වලට ඇප්ලයි කරන්න එහෙම හිතෙන්නේ නැහැ. ඒතකොට මට මැච් වෙන මගේ ස්කින් එකට මැච් වෙන ඒ වෙලට ලස්සනයි කියලා හිතන විදිහට තමයි මම ඒක කරන්නේ. මට හිතෙනවා මම ෆින්ගර්ස් යූස් කරන එක ලේසියි මට බ්‍රෂස් වලට වඩා. ඒ නිසා මම අයිලිඩ් එකට මේ විදිහට ඒක පාවිච්චි කරලා ඊළඟට අයිකෝන් එකට මං ඩාර්ක් කලර් එක පාවිච්චි කරලා ඊට පස්සේ මැද හරියට වෙන්න මම පාවිච්චි කරන්නේ වෙන කලර් එකක්. නිකන් එක ෂිමර් කලර් එකක් වගේ එකක්. ගෝල්ඩ් වගේ නිකන් ෂිමර් කලර් එකක්. ගෝල්ඩ් රෝස් ගෝල්ඩ් වගේ එකක්. ඊට පස්සේ ඒකෙන් මං මැද හරිය කොටස ෆිල් කරගෙන ඊට පස්සේ අර අයි ඇතුළ පැත්ත කෝන එකට මම යූස් කරනවා. එතනට ඒ කෝන එකට මම අර ෂිමර් කලර් එකක් ටිකක් ලයිට් සිල්වර් වගේ ෂිමර් කලර් එකක් යූස් කරනවා. ටිකක් හයිලයිට් වෙන විදිහට. ඊට පස්සේ මම එහෙම අයිලිඩ් එක කවර් කරගෙන ඊළඟට මං අර ඇහැ යටත් ඒ අයි ෂැඩෝස් වලට යූස් කරපු කලර්ස් ටිකම අය මම යටින් යූස් කරනවා. මම මේ කරන්නේ තව චුට්ටක් අර කෝන් එක ඩාර්ක් කරන එක. නැත්තම් චුට්ටක් කියන්නේ සම්පූර්ණයෙන්ම මේක නිකන් සේම් කලර් වගේ නේ නිසා මම අර චුට්ටක් කෝන් එක තව ටිකක් ඩාර්ක් කරන එක තමයි මේ කරන්නේ. මේකයි ළමයි මම කරන පිළිවෙලවල් ඕඩර්ස් හරිද කියන්න මම දන්නේ නැහැ. මොකද මම ප්‍රොෆෙෂනලි මේකප් ආටිස්ට් කෙනෙක් නෙවෙයි. අනිත් එක ඩේ ටු ඩේ ලයිෆ් මම එහෙම මේකප් කරන කෙනෙක් නෙවෙයි. එතකොට මට එහෙම කරන්න පුළුවන් ජොබ් එකකුත් නෙවෙයි මම කරන්නේ. ඉතින් ඒ නිසා මේ මෙහෙම ෆන්ක්ෂන්ස් වලට තමයි මම ඉතින් මගේ හෑන්ඩ් ඔන් එක්ස්පීරියන්ස් එකෙන් ඔය කරගෙන යන්නේ. ඊට පස්සේ අර අපේ කම්මුලට වැටලා තියෙනවා නම් අර ඩස්ට් මොනවා හරි ඒ ටික මම පවුඩර් බ්‍රෂ් එකෙන්
රිමූව් කරගන්නවා. ඊළඟට අයිබ්‍රෝස් වලට පල්ලෙහින් ටිකක් මට හයිලයිට් වෙන්න ඕන නිසා අර කෝන් එකට යූස් කරපු ෂිමර් කලර් එකෙන්ම මං අන්නේ විදිහට අයිබ්‍රෝස් වල ෂිමර් කලර් එක යට හරියෙන් පොඩ්ඩක් හයිලයිට් කරගන්නවා. ඊට පස්සේ දැන් තමයි මම අර කරන්නේ අයි එකට යට හරිය නැත්තම් ටිකක් ඒක හයිලයිට් වෙලා පේන්න ඕනේ හින්දා ලස්සනට අර කෝනර් එකට මම යූස් කරපු බ්‍රවුන් ෂේඩ් එක ඊට පස්සේ ෂිමර් කලර් එක චුට්ටක් මික්ස් කරලා වගේ ඇහැ යට මම මේක පොඩ්ඩක් ඇඳ ගන්නවා. ගොඩක් අඳින්නේ නැහැ චුට්ටක්. ඊළඟට මම මේ පාවිච්චි කරන්න යන්නේ අයිලයිනර් එක. අයිලයිනර් එක මං අඳින්නක චුට්ටක් මට ටිකක් අමාරුයි. ගොඩක් වෙලා යනවා. මට මෙහෙම මිරර් එකෙන් බලාගෙන අඳින්නත් අමාරුයි. දැන් මම මේ කරන්නේ අයිලයිනර් එක බොහොම පරිස්සමට නිවාඩුව අඳින එක. නැත්තම් දෙක අයිලයිනර් දෙක දෙවිදිහක් වෙනවා. මට එක වගේ අඳින්න බෑ. ඔන්න මම එකක් ඇඳා බොහොම අමාරුවෙන්. දැන් ඊළඟ එක. හරි. දැන් මම අයිලයිනර්ස් දෙක ෂේප් එකේ ඇඳගත්තා. මම මේ අයිලයිනර් එකේ මේ ලයින් එක ගොඩාක් ටික් කරන්න කැමති නැහැ. ෂෝට් එකක් තමයි මම අඳින්නේ සාමාන්‍යයෙන් කොහොමත්. ඊට පස්සේ මම මස්කාරා එක මිස් රෝස් එකේ මස්කාරා එක තමයි යූස් කරන්නේ. මම හිතන එක හොඳයි කියලා. අවුලක් නැහැ waterproof අයිලයිනර් මස්කාරා ඔක්කොම. දැන් මම කරන්නේ මගේ අයිලෑෂස් පොඩක් මගේ අයිලෑෂස් අයිබ්‍රෝස් හරිම ලයිට් ළමයි පේන්නේ නැහැ තියනවද නැද්ද කියලා. ඒ හින්දා චුට්ටක් මං අයිබ්‍රෝස් අයිලෑෂස් එක චුට්ටක් මම ඩාර්ක් කරගන්න හරි කැමතියි. මං හැබැයි ෆේක් ලෑෂස් අලවන්නේ නැහැ. දැන් මට චුට්ටක් වැදුනා මේ කම්මුලේ පොඩක් මස්කාරා එකයි පිහුවේ. දැන් මං අයිලෑෂස් මස්කාරා එකෙන් හොඳට ඇප්ලයි කරලා කාජල් එකෙන් මගේ ඇස් චුට්ටක් ඩාර්ක් කරගන්න ඕනේ. ඊට කලින් කරන්න වැඩක් තියෙනවා. මොකද්ද? බ්‍රොන්ස් කරන එක. බ්‍රොන්ස් කරන එක නේද ඔකට කියන්නේ. එහෙම වෙන්න ඇති. මං අර වියානා එකේම පැලට් එකක තියෙන මිඩල් බ්‍රවුන් ෂේඩ් වගේ එක තමයි මං යූස් කරන්නේ. අර මූණේ කම්මුලේ ටිකේ ගා ගන්න. ඊට පස්සේ හයිලයිට් කරන්න ඕනේ කම්මුල. එතකොට නෝස් එක එතකොට නිකට වගේ ඒවා. ඒකට මං අර අයිලිඩ් එක අයිකෝන් එකට මම යූස් කරපු ෂිමර් කලර් එකෙන්ම චුට්ටක් මගේ කම්මුල් දෙපැත්තට හිනා වෙලා චුට්ටක් ඒතර ලස්සනයි. ෂයින් එකක් එනකොට පොඩක් ඒක හයිලයිට් වෙලා පේනවා. නිසා මං ඒක යූස් කරනවා. ඒකේ විදිහටම මම නෝස් එක උඩ ඔන්න ඔය විදිහට නෝස් එකේ නෝස් එකේ අර කෙළවර එතකොට උඩ තොල උඩ නිකට ඒ හරිය මම හයිලයිට් කරගන්නවා. මේ විදිහට. දැන් මම මේ විස්තර කරාට ඇත්තට මේ වොයිස් එක ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ වොයිස් ඕවර් එකක් ආයේ දෙන්නේ. ඊළඟට මම කරන්නේ my favorite one lipstick apply කරන එක. මම වියානා එකේ 55 එක නියුඩ් කලර් එකක් බ්‍රවුන් ෂේඩ් නියුඩ් කලර් එකක් මම හරි ආසයි ඒ කලර් එකට. මුලින්ම කරන්නේ ඩාර්ක් පර්පල් ලිප් ලයින් එකකින් මගේ ලිප්ස් ලයින් කරගන්නවා. ඇත්තට මම මේ ලිප් කොම්බ් එකට මාරම ආසයි. day to day life උත් මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ මේක. මොකද මම හරි කැමතියි ඒකට. ඒ කලර් එක හරියටම මට මැච් වෙනවා. මේ ඩාර්ක් පර්පල් එකේ මගේ ලිප් ලයින් එක ඇඳගෙන ඊට පස්සේ මම චුට්ටක් ඒක ඇතුළට වෙන්නත් ෆිල් කරගන්නවා. ලිප් ලයින් එකෙන්ම ඒ පර්පල් කලර් එකෙන්ම චුට්ටක් ඇතුළට වෙන්නත් ෆිල් කරගෙන ටිකක් ඩාර්ක් එකට මම ඇඳ ගන්නවා පර්පල් කලර් එක. නැත්තුවත් ලස්සනයි කියන්නේ. ලයින් එක විතරක් තිබුණත් ඒක ලස්සනයි. ඊළඟට නියුඩ් කලර්
ලිප් පෙන්සිල් එකකින්ම තමයි මම පොඩක් ලිප් එක ඇතුළ ෆිල් කරගන්නවා. මොකද ලොං ලාස්ටින් වෙඩින් එක ඉවර වෙනකම් මම ආයේ ලිප්ස්ටික් ඇප්ලයි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට මට ගිය වෙලාවෙ ඉඳන් ඒක එහෙමම තියෙන්න ඕනි. ඒ නිසා තමයි මම දන්නේ නැහැ මේකෙන් ඇත්තට මෙහෙම වෙනවද කියලා. හැබැයි මේක මං හිතනවා මගේ නම් කොහොමත් නෝමලි මොන ලිප්ස්ටික් එක ඇප්ලයි කරත් සෑහෙන වෙලාවක් තියෙනවා. මම දැන් මේ නියුඩ් කලර් එකකින් මගේ ලිප් එක ෆිල් කරගෙන දැන් මම හදාන්නේ මගේ වියානා එකේ ඒ 55 number 55 ලිප්ස්ටික් එක ඇප්ලයි කරගන්නවා. මම හිතනවා මගේ ලිප්ස්ටික් කොම්බෝ එකෙන් තමයි ලිප් කොම්බෝ එකෙන් තමයි මේකප් එකට ලස්සන ලුක් එකක් එන්නේ. දැන් මම කරන්නේ අන්න අර මුලින් මම අයිලිඩ් එක කවර් කරගන්න ගත්තු අයි ෂැඩෝ එකේ කලර් එකේ චුට්ටක් පවුඩර් කරගන්නවා මගේ ලිප්ස්ටික් එක. ඊළඟට ආයේ ඒකට උඩින් ආයෙත් මගේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරනවා. ආයෙත් ලිප් ලයින් එකෙන් අවුට්ලයින් එක ආයෙ ඇඳ ගන්නවා. ඕක තමයි මගේ ෆයිනල් මේකප් ලුක් එක. දැන් අපි යන්නේ මං ගෝල්ඩ් ජුවලරීස්ම තමයි අද දාගෙන යන්නේ. මේ ජුවලරීස් ආයෙ චේන්ජ් කරන්න යන්නේ නැහැ. මට සිම්පල් යන්න ඕනේ හින්දා. දැන් හෙයා එකත් හරි මගේ මේකප් එකත් ඉවරයි. තව චුට්ටක් මේ මොනවද හෙයා ස්ටයිල් එක ටයි කරගන්නවා. මේ තියෙන්නේ මගේ ආෆ්ටර් මේකප් එකෙන් පස්සේ ෆයිනල් ලුක් එක. මං හිතනවා ඔයාලට හොඳට පැහැදිලිව පේනවා කියලා. සක්සස් මේකප් එකක්. ඔන්න ඔය විදිහට මං ඊට පස්සේ ප්‍රෙසෙන් නේල්සුත් මගේ කරගත්තා තනියම. මේ තියෙන්නේ අපි වෙඩින් එකට ගියාට පස්සේ අපි ගත්ත ෆොටෝස්. ෆයිනල් ලුක් එක මගේ. හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න.